අද මට වැඩ ලිස්ට් එකක් තියෙනවා කරගන්න. ඔයා දන්නවා මම එළියට යන්නේ ගොඩාක් වැඩ එක සැරේ කරගෙන යන්න ඕන නිසා. එක පෝස්ට් ඔෆිස් එකට යන්න තියෙනවා. මට තෑග්ගක් ඇවිල්ලා තියෙනවා ඒක ගන්න. දෙක මග් එක දිනපු කෙනාට මග් එක පෝස්ට් කරන්න ඕනේ. තුන හස්බන්ඩ් කලිසමක් ගන්න ඕනේ. එයාට යවන්න. හතර පොඩි සර්ප්‍රයිස් එකක්. මට තෑග්ගක්. ගිහින් බලමු. ඔයාට මතක ඇති මගේ මුල්ම ගිවව එකක් විදිහට දීපු පොත තමයි වින්ටේජ් ජර්නල් කියන්නේ. අන්න ඒක යවපු නංගි තමයි මට මේ ටැග් ගෙවලා තියෙන්නේ. ඔන්න මම මග් එක ගත්තා. මග් එකක් නෙමෙයි කප් එකක්. හැබැයි මේක ගත්තට මට යවන්න හම්බුනේ නැහැ තාම. හේතුව තමයි ඒගොල්ලෝ බොක්ස් එකක් දෙන්නේ නැහැ. කොරියර් සර්විස් එකට ගියාම ඒගොල්ලෝ ළඟත් බොක්ස් නැහැ. අපි බොක්ස් වෙනම අරන් එන්න ඕනේ. මං එපාර ආපහු ප්ලාස්ටික් එම්පෝරියම් එකටත් ගිහිල්ලා බැලුවා. ඒගොල්ලන්ගේ ළඟ එහෙම බොක්සස් නැහැ ගන්න. ඒක නිසා මම දැන් ආයි වෙනම දවසක යන්න වෙනවා. ඒක කුරියර් සර්විස් එකට බාර දෙන්න. ඊට පස්සේ අපි ගියා ගෝල් ප්ලැනට් එකට. එතනින් තමයි මම මට තෑග්ග ගත්තේ. ඔයා දන්නවා මම විශේෂයෙන් රත්තරන් බොරු අනම්මන මම දාන්න කැමති මිනිස්සෙක් නෙමෙයි. නමුත් බෑන්ගල්ස් වලට මගේ පොඩි මෙව්වා එකක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු. මේ කෝල් ප්ලැනට් එකේ බෑන්ගල්ස් වලට මම ගොඩාක්ම කැමතියි. ඒවයේ පාට යන්නේ නැහැ. සෑහෙන කාලයක් යනකම් ඒකේ පාට තියෙනවා. ඉතින් මම බලාපොරොත්තුවෙන් හිටියේ වෙන දෙයක්. නමුත් ඒක මං හිතන්නේ ඒගොල්ලන්ගේ ස්ටොක්ස් වලට ආපහු ඒවි කියලා. ඉතින් ඒක නිසා මම වෙන බෑන්ගල් එකක් අරගෙන ආවා. ඔගේ පොඩි රවුමක් වගේ වලල්ලක් තියෙන්නේ. අර එහා පැත්තෙන් පෙන්නේ. අන්න එන් එකක් ගන්නත් මගේ බලාපොරොත්තුව තියෙනවා. ඒක මම මෙතෙන්ට ගියාම තමයි දැක්කේ. ඒක මම වෙන දවසක අනිවාර්යෙන් ගන්නවා දෙකක්ම. හස්බන්ඩ් ඇත්තටම ඇඳුම් තෝරනවා කියන එක මම කරලම නැහැ. මොකද එයාගේ ඇඳුම් එයාම තමයි ගන්නෙ. මට මෙහෙන් එවන්න කියන්නේ බොහොම කලාතුරකින්. විශ්වාස කරන්න මහරගම එක දවසක් ඇවිත්තා. ඊළඟ දවසේ අපි ගියා නුගේගොඩ. තුන්වෙනි දවසේ ගියා පිළියන්දල. කොහමරි දවස් 3ක් ගියා කලිසම්. කලිසමයි ගන්න ගියේ. පස්සේ අපි කලිසම් 3ක්ම එයාට ඇව්වා. එයාට කොහොමත් ඇඳුම් තෝරන්න සෑහෙන වෙලා යනවා. දැන් වෙන ගෙවල් වල ඕක අනිත් පැත්ත වුණාට මෙහි වෙනම පැත්තක් තියෙන්නේ. මම මොන වගේ මිනිස්සෙක්ද කියන්නේ මම ගියාගත් ආවා. මට ගොඩක් වෙලා ඉන්න බෑ ෂොප් එක. හැබැයි හස්බන්ඩ් වෙනස් එයා ගොඩක් වෙලා තෝරනවා. මැටීරියල් එක බලනවා, කොහොමද ක්වොලිටි එක බලනවා. මම නම් ওই කිසි දෙයක් බලන්නේ නෑ. අබා ඉල්ලපු චොකලට් එකකුත් තිබිලා අන්තිමට ඔන්න දෙයියනේ කියලා ඒකත් අරගෙන දුන්නා. මම එළියට යන්නේ කලාතුරකින් නිසා ඒ යන වාරයට මම බොහොම ලස්සනට පිළිවෙලට ඇඳගෙන යනවා. ඒක මම බොහොම කැමැත්තෙන් සහ ආසාවෙන් කරන්නේ. කොහොම හරි දැන් කිව්ව වැඩ වලින් එක වැඩ කරන්න බැරි වුණේ තාම ඒ කප් එක යවන එක විතරයි. අනිත් එක කොහොම කරගත්තා. දැන් ඔළුව නිදහස. Thank you so much for watching. Till next time. Bye.